හිනාරන්නවන් බැවතිරැියමන්නේ ඔබරකාවන් වැගංගාවෙන් පදරන්නේ. Hi everyone, welcome back to my YouTube channel. ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම විනු. ඔයාලව මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද ගෙනාවේ නම් day vlog එකක් නෙවෙයි, hair care vlog එකක්. අනේ මගේ උගුර බල්ලෝ කාලප්පා මේ ටිකක් අසනීපෙන් ඉන්නේ. ඒක නිසා voice එක සමහර තැන් නිකන් අපහැදිලිත් ඇති ඔයාලට. හරි අද ගෙනාවේ මං hair care vlog එකක්. ඔයාලා කොණ්ඩෙත් ඔය වගේ කියන්නේ ෆ්‍රිසි වෙනවාද? ඒ කියන්නේ ඔය වගේ මහා ඇවිස්සෙන ගතියකට මක් කොණ්ඩේ කොහොමද සාමාන්‍යයෙන් අර ස්ට්‍රේට් වගේ ටිකක් එහෙම කොණ්ඩයක් තියෙන්නේ. අර කර්ල් නෑ. ඒ වුණාට මේ පොඩ්ඩක් කොණ්ඩේට බූස වගේ පිම්බෙනවා කියන්නේ. අන්න එහෙම වෙනවා වෙලාවකට. අන්න එහෙම වුණාම මම සති දෙකකට සැරයක් වගේ කොණ්ඩේ සිල්ක් කරගන්න. එතකොට ෂයිනි ලුක් එකක් ගන්න තව මොනවද ඔය විදිහට කොණ්ඩේ සිල්ක් කරගන්න කොහොම හරි මම දන්න විදිහට මම දන්නේ ඒකට කියන්නේ මේ වචනේද කියලා. මම පාවිච්චි කරන hair mask එක තමයි ඔයාලත් එක්කන් අද ෂෙයා කරගන්නේ. හරි ඔක්කොටම කලින් hair mask එක දාන්න කලින් හොඳට කොණ්ඩේ ගැට කඩාගෙන ඉන්න ඕනේ. හරිද? ඔය තියෙන්නේ නිකන් දැන් අර මොකක්ද ඒකට කියන්නේ? පිදුරු වගේ. හරි දැන් ඒකට ඕන වෙන්නේ අපිට කෙසෙල්. මම ගත්තේ ඇඹුල් කෙසෙල්. ඇඹුල් කෙසෙල් ගන්නවා නම් ඇත්තටම ගොඩක් හොඳයි. කෙසෙල් ගන්නකොට ඔය විදිහට පොඩ්ඩක් අර මේ කළු පාට වෙලා තියෙන අන්න ඒව චුට්ටක් බලලා ගන්න. ඒ කියන්නේ මේ විදිහට තියෙන ඒවා ගන්න. මොකද ගොඩක් ඉදුණු කෙසෙල් කොහොම හරි ඕන. ඊට පස්සේ ඕන වෙන්නේ යෝගට්. ඉස්සෙල්ලා මම ওই විදිහට කෙසෙල් ගෙඩි පොත්ත සුත්තු කරගෙන කෙසෙල් ගෙඩිය චූටි කෑලි වලට කපා ගන්නවා. يعني රවුම් පෙති වලට කපා ගන්නවා. ඔය ඉන්නේ අපේ ගෙදර පූසම්මා. පහුවනේ. හරි අස්තව වීඩියෝ එකට දැක්කද? මම කෙසෙල් ගෙඩිය ගන්නකොට පොඩ්ඩක් අර සුද්ධ කරලා එහෙම ගන්නෙ. ඒ කියන්නේ අර තැලිච්ච කෑලි එහෙම තියෙනවා නම් ඒව අයින් කරලා තමයි ගන්නෙ. ගොඩක් ඉදුණු කෙසෙල් තමයි කොහොමද ගන්නවනේ කහ පාටට ඔක්කොම කහ පාටට වගේ නෙවෙයි ටිකක් හොඳටම ඉදිලා තියෙන කෙසෙල් තමයි මේකට ගන්න ඕනේ. වීඩියෝ කරගෙත් තමයි අර එහා පැත්තෙන් අර සුදු පාට චූටි පූස් පැටි ඇවිල්ලා කරන දේ පේනවද? එයාලට ඕනේ මම නිකන් කෙසෙල් දුන්නා කන්නේ නැහැ. එයා බලනකොට කෙසෙල් පොතු කනවා. ආර බලන්න. කන්න දෙයක් දෙන්නේ නැහැ වගේ නිකන් එයාට. හරි ඊට පස්සේ යවත් පැත්තකින් තියලා මං අනේ මට කියවෙන්නේ නැහැ. මගේ වොයිස් එකට හෙන ගහලා දෙයියනේ. ඊයේ රෑ වෙනකන් හොඳට හිටියා. දැන් මේ අද උදේ ඉඳන් මෙයා ඇයි දන්නේ. හේතුවක් නැහැ. උගුර රිදෙනවා නෙවෙයි. උගුර මට දැනෙන්නේ නැහැ. මේවට නිසි ප්‍රමාණ නැහැ. ඒ කියන්නේ ඔයා කොණ්ඩේට ඇති වෙන්න තරමට තමයි මේවා ඒ සම ප්‍රමාණ වලින් ගන්න ඕනේ. මං ගත්ත කෙසෙල් ගෙඩි දෙකක් ඔය තියෙන්නේ කපා ගත්තට පස්සේ කෙසෙල් ගෙඩි ටික ඔයාලා කොණ්ඩේ දිග ඒ වගේම ඝනකම අනුව මේ කෙසෙල් ගෙඩි ගන්න වෙනස් වෙනවා. මම යෝගට් ඔච්චරනේ ඌට වඩා මම දැම්මා. මට ඒක වීඩියෝ කරන්න බැරි වුණා. මම බ්ලෙන්ඩර් කරද්දි තමයි දැක්කේ යෝගට් මදි කියලා. ඊට පස්සේ මම බ්ලෙන්ඩරේටම දාලා යෝගට් ටිකක් කලවම් කරලා ගත්තා. මේක මම බ්ලෙන්ඩර් කරාට ඔයාලට කැමති නම් ඒක අර කෙසෙල් ගෙඩි ටික හොඳටම පොඩි කරගන්න පුළුවන් හැන්දක් අරන්. එහෙමත් කැමති නම් කරන්න පුළුවන්. මේ විදිහ මට ලේසි. එතකොට මේ අර කෑලි ඉතුරු වෙන්නේ නැහැ නේ කොණ්ඩේ නැත්තම් කෑලි මේවා වෙනවා. හිටිනවා මේවා වෙනවලු. ඔය තියෙන්නේ බ්ලෙන්ඩර් කරගත්තට පස්සේ ඔන්න ඔය ගාන්ඩෙන්නේ පේස්ට් එක හදා ගන්න ඕනේ කෙසෙල් යෝගට්ටුවේ දාලා. ඔයාලට මේකට කැමති නම් E විටමින්, ඔලිව් ඔයිල් ඒ වගේ දේවල් දාන්නත් පුළුවන්. මී පැණි දාන්නත් පුළුවන්. ඊට පස්සේ ඔකේ තව කෑලි වගේ තියෙනවා නම් ඒවා කොණ්ඩේ රඳින නිසා මම ওই විදිහට පෙනෙරට දාලා ඕක පොඩ්ඩක් මේ පෙරාගත්තා. පෙරාගත්තට පස්සේ ඔන්න ඔය විදිහට තමයි නෝ වතුර වගේ නෙවෙයි තියෙන්නේ. ඔකම තියනවා. අර කෑලි බැලන් ටික නැති නිසා තමයි ඔහොම පේන්නේ. හරි ඊට පස්සේ එහෙනම් දැන් අපි ගාගමු. මේක ගා ගන්න ඕනේ ඔයාලගේ හිස් කබලේ මං කලින් කියලා තියනවා වගේ කේශ මූලයට තමයි අපි පෝෂණය දෙන්න ඕනේ. කේස් ගහ ශක්තිමත් වෙන්න, දික් වෙන්න ඔක්කොටම. ඔන්න විදිහට අර මැද රොද බෙදාගෙන එහෙම ගන්න ඕනේ. මට එක hina ගියා. මම නිකන් එහෙම ගියාම ආච්චි කෙනෙක් වගේ. ඇහෙර මැද සුදු පාට මෙහෙ වෙනවනේ.
සුදු පාට මේව වෙනවා. මට කියන්න ඕනේ වචනේ මතක් වෙන්නේ නැත්තම් මම කියන්නේ මේව වෙනවා. මේව වෙනවා. හරි ඔය විදිහට රොද බෙදාගෙන ගන්න. පිටිපස්සේ ඉස්සරහයි හොඳට ඒ කියන්නේ රොද බෙදලා ගා ගන්න. හිස් කබල විතරක් නෙවෙයි ඒ කොණ්ඩෙත් ගන්න. ඔළුවේ තියෙන උඩ තියෙන කොණ්ඩේ පල්ලෙහා කොණ්ඩේ මම පස්සේ පෙන්නනවා. මේ ගන්න විදිහ තව ඉස්සරහට පෙන්නනවා. ඒ විදිහට ගා ගන්න. හරිද? ඔන්න ඔය විදිහට අත් දෙකට අරන් කොණ්ඩේ පල්ලෙහා කොටසෙත් ගා ගන්න. ඒ වගේම තමයි හැම කෙස් ගහකම හොඳට වදින්න ගා ගන්න ඕනේ. අර ඇඟිලි කොණ්ඩේ අස්සෙන් දාලා එහෙම අර කන්ඩිෂනර් ගන්න යන්නේ වගේ ගන්න එපා. මේක ওই විදිහට තමයි ගන්න ඕනේ. නැත්තම් මේ ගැට වෙලා කොණ්ඩේ මේව වෙන්න පුළුවන්. අර ආයෙත් මේව වෙනවලු. මේ කැඩෙන්න පුළුවන්. හරි. කොණ්ඩේ අගත් නිකන් අර මම ඉස්සෙල්ලා පෙන්නේ පිදුරු වගේ යන්නේ. ඒ නිසා කොණ්ඩේ අගත් වෙනම හොඳට ගා ගන්න. හරි විදිහට දෙපැත්තෙම ගාලා ඕම් බලන්න මට අකර තැබ්බයක් වෙනවා. කණ්ණාඩියේ තිබ්බ පොඩි පැල්ලම පිහදන්න ගිහලා අතේ තිබ්බ කෙසෙල් අර මිශ්‍රණේ ගෑවුණා ඒකේ. හරි එකත් පිහදගෙන ඔන්න විදිහට කොණ්ඩේ බැඳගෙන තමයි ඉන්න තියෙන්නේ. හරි ඊට පස්සේ මම ෂැම්පූ එකකට පාවිච්චි කරන්නේ සන්සිල්ක්. ඒතර කන්ඩිෂනර් එක ගන්නේ මේ කේශ වර්ධනීක. ඔයාලට ඩව් එකේ ෂැම්පූ එකක් කන්ඩිෂනර් එකක් පාවිච්චි කරන්න තිබ්බත් ඒත් හොඳයි. බොඩි ලෝෂන් බොඩි වොෂ් එකයි ෆේස් වොෂ් එකයි. ඊට පස්සේ ඉතින් නාලාවට පස්සේ නම් මේ වේලන එක කොණ්ඩේ පීරන්න මුකුත් කරන්න යන්න එපා. ඒ වගේ තමයි කොණ්ඩේ පිහදාද්දි ඔන්න විදිහට හිමීට පිහදාන්න. කොණ්ඩේ කන්ඩිෂනර් ගාද්දි මම ඉස්සරහ ලීවෝන් කන්ඩිෂනර් ගාලා පෙන්නනවා. අන්න ඒ විදිහට ගන්න. කන්ඩිෂනර් ගාලා මං කියන්නේ මේ නාන වෙලාවට කන්ඩිෂනර් ගාද්දි අර හිස් කබල වදින්න ගන්න එපා. ලීවෝන් කන්ඩිෂනර් එකත් එහෙමයි. නාන වෙලාවෙදි ගාන කන්ඩිෂනර් එක ගාලා විනාඩි 5ක් විතර කොණ්ඩේ තියෙන්න දෙන්න ඕනේ. කියන්නේ කොණ්ඩේ බැඳගෙන ඉවර වෙලා විනාඩි 5ක් විතර ඒක තියන්න. ඊට පස්සේ හොදලා දාන්න. හරි දැන් ලීවෝන් කන්ඩිෂනර් එක ගන්න තියෙන විදිහට මං පෙන්නුවේ මේ මක් කොණ්ඩේ ගියේ නෑ කියලා. නැත්තම් ඔය විදිහට අර පල්ලෙහාට කොණ්ඩේ ඇද්දාම කොණ්ඩේ යනවනේ. එහෙම ගියේ නෑ. මගේ එකයි පෙන්නුවේ මේ ඔය විදිහට ඇඟිලි පුරුකස්සෙන් කොණ්ඩේ දාලා ලීවෝන් කන්ඩිෂනර් එක ගන්න. ඔය විදිහට තමයි මම කිසල් ගාති ගන්න එපා කිව්වේ. මොකද එකෙන් අර කොණ්ඩේ ගැට වගේ තියෙන තැන් කොණ්ඩේ පිටින්ම ගැලවිලා යන්න පුළුවන්. ගැලවිලා කියන එකත් මට නිකන් කියන්නේ ගැඩවිලා වගේ. අර මොකද්ද පෙරලා ගන්නේ නැතුව ඒ කියන්නේ මං කිසල් මිශ්‍රණي අර පෙරලානේ ගෑවේ. එහෙම පෙරන්නේ නැතුව ගෑවහම ගොඩ මං ඉස්සරෙම ගාලා තිනවා. එහෙම ගෑවහම මේ පොඩ්ඩක් කෑලි හිටිනවා. හැබැයි අර විදිහට ගෑවහම කෑලි හිටින්නේ නැහැ. හරි ඔය තියෙන්නේ මම කොණ්ඩේ වේලුණාට පස්සේ පහවදා උදේ නැගිටපු ගමන් තමයි මම වීඩියෝ එක ගත්තේ. ඒකයි මගේ මූණ අමුතු නිදිමත ඒ වගේ ඇස් දෙක. මේ හරි ඔය තියෙන්නේ සිල්ක් විදිහට ඝනකම පේනවා කොණ්ඩේ. මේ කියන්නේ ඒ උනාට අර පිම්බිලා වගේ නෑ කොණ්ඩේ. මේ සිල්ක් එකට තියෙනවා. සිල්ක් මොකක් හරි. මම කොණ්ඩේ රෑ මේ නිදාගද්දි ගොතාගෙන නිදාගත්ත නිසා තමයි ඔය රැල් වගේ පේන්නේ. නැත්තම් මම කොණ්ඩේ ස්ට්‍රේට් වගේ කොණ්ඩයක්. හරි. ඔය විදිහට තමයි අද vlog එක ඉවර වෙන්නේ. ආයෙත් තවත් දවසකින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමින් නිරෝගීව ඉන්න. බයි.